අද අපේ පළවෙනි පාඩම තමයි tools introduction. හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කේක් අමුද්‍රව්‍ය හොයාගන්න එකට අමතරව උපකරණ හරියට තෝරගන්නේ කොහොමද කියන ගැටලුව. මේ කින කරුණු හරියටම තේරුම් ගත්තොත් පහසුවෙන්ම ඔයාලටත් පුළුවන් ඔයාලට හදන්න ඕන කරන කේක් එකට අවශ්‍ය කරන උපකරණ නිවැරදිව මිලදී ගන්න. වර්තමානයේ නවීන මාධ්‍යයේ විවිධ උපකරණ කේක් හදන්න භාවිතා කරනවා. මේ පාඩමේදී අපි අවධානය දෙන්නේ අවශ්‍ය කරන මූලිකම උපකරණ සරලව හඳුනා ගන්න. ඉලෙක්ට්‍රික් oven විදුලි උඳුන්. මේකෙන් මම වෙනම ලෙසන් එකක් කරනවා. ඒ නිසා අපි මෙතනදී කෙටියෙන් තමයි බලන්නේ. ඔයාට ඕන කරන oven එකේ පරිමාව ලීටර ගාන අනුව තමයි ඔයා oven එක මිලදී ගන්න ඕනේ. ලීටර ගාන දන්නවා නම් ඒ අනුවට කේක් එකක් බේක් වෙන්න අවශ්‍ය කරන උෂ්ණත්වය සකස් කරගන්න පුළුවන්. බීටර් එකක් මිලදී ගැනීමේදී අවම වසරක්වත් වගකීමක් වොරන්ටි එකක් තියෙන්න ඕනේ. බීටරේ තල විශාලයි නම් අපි මේ බීටරේ තල වලට කියනවා බීටර් හුක්ස් කියලා. මේ බීටර් හුක්ස් විශාලයි නම් බීටරේ බර වැඩි නම් පැයක් එක දිගට බීට් කළත් බීටරේ රත් වීමක් වෙන්නේ නැහැ. එහි කල් පැවැත්ම වැඩි. ස්පැචුලා වර්ග දෙකක් තියෙන එකක් තමයි soft silicon spatula එක අනිත් එක තමයි hard silicon spatula. මේ soft silicon spatula එක අපි භාවිත කරන්නේ සාමාන්‍ය පිටිපෙරලා ගැනීමකදී. hard silicon spatula එක භාවිත කරනවා අපි marshmallow fondant වගේ දෙයක් හදාගන්න. කේක් හදද්දී ඕන කරනවා මේ වගේ පිරිසිදු බෝල් එකක්, mixing bowl එකක් නැත්නම් බීටර් එකටම තියෙන බෝල් එක උනත් භාවිත කරන්න පුළුවන්. බේකින් පේපර්ස් නැත්නම් ඔයිල් පේපර්ස් අපි භාවිතා කරනවා කේක් ට්‍රේ එකට කේක් මිශ්‍රණය දාන්න කලින් මේ බේකින් පේපර්ස් නැත්නම් ඔයිල් පේපර්ස් දාගන්න ඕනේ. කේක් හදන කෙනෙක් ළඟ ඊළඟට තියෙන වැදගත්ම දෙයක් තමයි ස්කේල් එකක්. ඒ කියන්නේ තරාදිය. මේ තරාදිය ඉලෙක්ට්‍රික් ස්කේල් එකක් වුණත් මැනුවල් ස්කේල් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය අමුද්‍රව්‍ය නිවැරදිව මැනගන්න අපිට තරාදියක් ඕන කරනවා. ඉලෙක්ට්‍රික් ස්කේල් එකක් ළඟ තියෙනවා නම් වඩාත් පහසුයි. මෙෂරින් ස්පූන්ස්. මෙතනදී මෙෂරින් ස්පූන්ස් කියලා හඳුන්වන්නේ ගොඩක් අය තේ හැඳ මේස හැඳ කිව්වාම අහන දෙයක් තමයි තේ හදන්න ගන්න හැඳද කියලා. ඇත්තට මෙහෙම නෙමෙයි. ඔයාලට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන් මේ හැඳි පහක් තියෙන සෙට් එකක්. මේ සෙට් එකේ තියෙනවා මේස හැඳ, මේස හැඳෙන් භාගේ, තේ හැඳ, තේ හැඳෙන් භාගේ, තේ හැඳෙන් අටින් එකක්. මෙෂරින් කප්ස් මෙතනදිත් තේ හදන්න ගන්න කෝප්පයක් නෙමෙයි. ඒකත් වෙළඳ පොලේදී කෝප්ප පහක සෙට් එකක් තියෙනවා. ඒ කෝප්ප පහේ සෙට් එකේ තියෙන විශාලම කෝප්පේ ලොකුම කෝප්පේ අපි කෝප්ප 1. කෝප්ප භාගය කියන්නේ ලොකුම කෝප්පේ දෙකට බෙදුවොත් දෙකෙන් පංගුවක්. කෝප්පේ 3න් 1 ලොකුම කෝප්පේ 3ට බෙදුවොත් 3න් පංගුවක්. කෝප්පේ 4න් 1 කියන්නේ ලොකුම කෝප්පේ කියන්නේ විශාලම කෝප්පේ 4ට බෙදුවොත් 4න් පංගුවක්. කෝප්ප 8න් 1 ලොකුම විශාලම කෝප්පේ 8ට බෙදුවොත් 8න් පංගුවක්. මේ මෙෂරින් ස්පූන්ස් වගේම මෙෂරින් කප්ස් අපි දියර වර්ග, පිටි වර්ග මැනගන්න තමයි භාවිතා කරන්නේ. ඔයාලා ළඟ බීටරයක් නැති වුණොත් කේක් හදන්න බෑ කියලා හිතන්න එපා. බීටරයක් වෙනුවට ආදේශකයක් විදිහට ලී පත්තක්, ඒ කියන්නේ වුඩන් ස්පැචුලා එකක් හරි විස්ක් එකක් හරි භාවිතා කරන්න පුළුවන්. පිටි හලා ගැනීමට අපිට අවශ්‍ය වෙනවා පෙනේරයක්. ඒක ප්ලාස්ටික් පෙනේරයක් නැත්නම් අද වෙළඳ පොලේ ගන්න තියෙනවා. සිල්වර් කලර් විශේෂ පෙනේරයක් උනත් භාවිතා කරන්න පුළුවන්. කේක් එක පෙනුම වැඩි කරගන්න අපි කේක් බෝඩ් එකක් භාවිතා කරනවා. හදන කේක් එකට වඩා හැම වෙලාවෙම මේ කේක් බෝඩ් එක ප්‍රමාණයෙන් විශාල වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අඟල් 6ක විශ්කම්බයක් තියෙන කේක් එකක් හැදුවොත් අඟල් 6ක විශ්කම්බයක් කියන්නේ ග්‍රෑම් 500ක කේක් එකක් හැදුවොත් ගන්න කේක් බෝඩ් එක ඊට වඩා අඟල් 4ක්වත් වැඩි වෙන්න ඕනේ. එතකොට කේක් බෝඩ් එකේ ප්‍රමාණය අඟල් 10ක්. කේක් බෝඩ් වෙළඳ පොලේ විවිධ පාට වර්ග වලින් විවිධ ප්‍රමාණයන්කින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. කේක් එකක් ඉක්මනින් නිවා ගන්න තමයි අපි කූලින් රැක් එකක් භාවිතා කරන්නේ. මේ කූලින් රැක් එක මේසයක් උඩින් තියලා කූලින් රැක් එක උඩින් කේක් එක තිබ්බහම මේ කූලින් රැක් එකේ මේසයේ අතර අඟල් 1මාරක් අඟලක වගේ ඉඩක් පහළින් තියෙනවා. එතකොට පහළිනුත් කේක් එකට හුලං වදිනවා, උඩිනුත් කේක් එකට හුලං වැදීමක් සිද්ධ වෙන නිසා ඉතාමත් ඉක්මනින් කේක් එකක් නිවා ගන්න පුළුවන් කූලින් රැක් එකක් භාවිත කළොත්. කේක් ටර්න් ටේබල් එකක් අපි භාවිත කරනවා කේක් එකක් අයිසිං කරගන්න. කේක් එක මේ ටර්න් ටේබල් එක උඩින් තියලා
ටර්න් ටේබල් එක කරකවමින් කේක් එක අයිසිං කරගන්න පුළුවන්. කේක් ලෙවල එකක් භාවිතා කරනවා කේක් එකක් හරි මැද්දෙන් කපා ගන්න කේක් ලෙවල එකක් භාවිතා කරනවා. මේ කේක් ලෙවල එකේ තියෙනවා කම්බිය. ඒ කම්බිය තියෙන ස්ථානය අපිට මාරු කරගන්න පුළුවන්. ඒ කොයිල් එක නැත්තම් කම්බිය සමාන්තරව හිටින විදිහට සකස් කරගෙන මේ ලෙවල එක මේසක් උඩින් තියලා පාන් කපනවා වගේ අපිට කේක් එක කපා ගන්න පුළුවන්. කේක් එකේ අයිසිං ගන්න භාවිතා කරනවා අපි අයිසිං ස්පැචුලා එක. එහෙමත් නැත්නම් අද වෙළඳපොලේ වලට මිලදී ගන්න තියෙනවා පැලට් නයිෆ් සෙට් එකක්. මේ පැලට් නයිෆ් සෙට් එකේ තියෙනවා ඇන්ගල් ස්පැචුලා එකක්, පැලට් නයිෆ් වර්ගයක්, ඒ වගේම ෆ්ලැට් ස්පැචුලා වර්ගයක්. අයිසිං නීට් තවර ගන්න තමයි අපි ස්ක්‍රේපර්ස් භාවිතා කරන්නේ. විවිධ වර්ණ වලින් විවිධ ප්‍රමාණයන්ගෙන් අද වෙළඳපොලේ ස්ක්‍රේපර්ස් මිලදී ගන්න පුළුවන්. ෆ්ලැට් ස්ක්‍රේපර්ස් තියෙනවා, කෝම් ස්ක්‍රේපර්ස් තියෙනවා. ෆොන්ඩන්ට් එකෙන් කපා ගන්න ඩිසයින් කේක් එකට අලව ගන්න පින්සල් භාවිතා කරනවා. ෆොන්ඩන්ට් එකේ වතුර ටිකක් ගාලා පින්සල් භාවිතා කරලා මේ ෆොන්ඩන්ට් ඩිසයින් කේක් එකට අලව ගන්න පුළුවන්. එඩිබල් පෙන්ස්. මේ පෑන් ඇතුලේ තියෙන්නේ ෆුඩ් කලරින් එක. ඒ නිසා කේක් එක උඩ ලියන ඕනම දෙයක් කැමරට ගත්තට ප්‍රශ්නයක් නැහැ. කැමරට සුදුසුයි. කුඩා ෆොන්ඩන්ට් ඩිසයින් සඳහා තමයි අපි ෆොන්ඩන්ට් ටූල් සෙට් එක භාවිතා කරන්නේ. ෆොන්ඩන්ට් අයිසිං එක මේසේ මත තියලා සුමට කරගන්න හොඳින් එලා ගන්න අපි රෝලින් පින් භාවිතා කරනවා. සිලිකන් රෝලින් පින් එකක් භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලී රෝලින් පින් එකක් භාවිතා කරන්නත් පුළුවන්. සිලිකන් රෝලින් පින් එක නම් ගොඩක් සුමටයි කීර මුකුත් නැහැ. කුඩා රෝලින් පින් අපි භාවිතා කරනවා කුඩා ෆොන්ඩන්ට් ඩිසයින් කපාගෙන සුමට කරගන්න. වෙඩින් කේක් කටර්ස්. ඔබ වෙඩින් කේක් කරන කෙනෙක් නම් අවශ්‍යතාවය අනුව අඟල් 2ක් දිග, අඟල් 2ක් පළල, අඟලක් උස වෙඩින් කේක් කටර් එක තියෙනවා. අඟල් 2ක් දිග, අඟලක් පළල, අඟලක් උස වෙඩින් කේක් කටර් එක තියෙනවා. අඟල් 3 කාලක් දිග, අඟල් 3 කාලක් පළල, අඟලක් උස වෙඩින් කේක් කටර් ඔබට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන නමක් හැපි බර්ත්ඩේ කියලා ලියන්න උනත් ෆොන්ඩන්ට් එක උඩ මේ ලෙටර් කටර් එක තියලා ඒ අවශ්‍ය කරන අකුරු කපා ගන්න පුළුවන්. කුකී කටර්ස් නැත්නම් ෆොන්ඩන්ට් කටර්ස් අපි භාවිතා කරනවා ෆොන්ඩන්ට් ඩිසයින් කපා ගන්න. ෆොන්ඩන්ට් එක ඇතුලේ හැබැයි කිසිම ඩිසයින් එකක් නැහැ. ඒ කටර් එකේ හැඩයට ෆොන්ඩන්ට් එක කැපිලා ලැබෙනවා. කුකී ප්ලන්ජර්ස්. මේ කුකී ප්ලන්ජර්ස් භාවිතා කරන්නේ ෆොන්ඩන්ට් ඩිසයින් කපා ගන්න. හැබැයි කුකී කටර්ස් වල වගේ නෙමෙයි මේ ප්ලන්ජර්ස් ෆොන්ඩන්ට් එක උඩ තියලා කැපුවාම ඒ ෆොන්ඩන්ට් එකේ ලස්සන ඩිසයින් එකක් අපිට දකින්න පුළුවන් වෙනවා. මොකද මේ ප්ලන්ජර් එක ඇතුලේ ඩීටේල්ස් තියෙනවා. ෆොන්ඩන්ට් අයිසිං එක හදාගෙන ඒක කේක් එක මතට දාගත්තට පස්සේ සුමටව හදාගන්න නැත්නම් අතුර ගන්න තමයි අපි ෆොන්ඩන්ට් ස්මූතර් එකක් භාවිතා කරන්නේ. කේක් එකට ෆොන්ඩන්ට් අයිසිං එක එලා ගත්තට පස්සේ ෆොන්ඩන්ට් එකේ වැඩිපුර කොටස් කපා ගන්න අපි ෆොන්ඩන්ට් වීලර් එකක් භාවිතා කරනවා. කේක් එකක් බේක් කරන්න අපි කේක් තැටි භාවිතා කරනවා. අද වෙළඳපොලේ ඇලුමිනියම් නොන් ස්ටික් නැත්නම් සිලිකන් තැටියක් උනත් අපිට මේ වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. මම මේ පාඩමේදී මූලිකම උපකරණ 27ක් ගැන කතා කරා. මේ වීඩියෝ එකේ අවසාන වෙනකන් රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. Have a nice day.